මුස්ලිම් දේවස්ථාන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නවලට විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පිළිතුරු දුන්නා. ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම උදෙසා දිවයිනේ පුරා පිහිටි මුස්ලිම් පල්ලි අරාබි විදුහල් අහදියා දහම් පාසල් හා කුර්ආන් මද්‍රසාවල ඉදිකිරීම ප්‍රතිසංස්කරණ කටයුතු ලීබඩු කාර්යාල උපකරණ ලබා දීම ආදී ව්‍යාපෘති සඳහා මේ යටතේ ප්‍රතිපාදන ලබා ගන්න ලැබේ. දේවස්ථාන 2200ක් සඳහාම තියෙන රුපියල් මිලියන 15යි. එතකොට කොහොමද කරන්නේ? මේ සම්බන්ධ අපිට මේ මුදල් ප්‍රමාද නොවන නිසා පිළිම් කරලා මේක වැඩි කරන බුද්ධ ශාසන ඇමතුමා කිව්වා දහම් පාසල් වල ගුරුවරුන්ට අවුරුදු 10 ඉක්මවලා තියෙනවා නම් සාම විනිසුරු පදවි ලබා දෙනවා කියලා. එතකොට අහදියා පාසල් වල ගුරුවරුන්ටත් එහෙම ලබා දෙන වැඩපිළිවෙලක් තියෙනවද? අපි ඒ සම්බන්ධව දැන් සාකච්ඡා කරගෙන යනවා. අවසාන උපවාස කාලේ ලැබෙන තෑගි ලැබෙන රටින්දි වරාය නිෂ්කාශනය කරගන්න මේ අවුරුද්ද වෙන් කරලා තියෙන මිලියන 3යි. හැබැයි ගිය අවුරුද්දේ වීදම් වෙලා තියෙනවා මිලියන 4.5ට වැඩිය. ඒක විශේෂ ප්‍රතිඵල ලබාගෙන මුදල් අමාත්‍යාංශයෙන් ඒක ලබා ගන්නවා.